ධර්ම දූතවරයෙක් කියන්නේම එහෙම නැත්තම් දෙවියන් වහන්සේගේ වගකීමක් දරන පුද්ගලයෙක් කියන්නේ මිෂන් එකක ඉන්නවා කියන්නේ ඒක වෙනම රහක්. ඒ කෙනා එයාගේ ජීවිතේ මේ ලෝකේ බලපෑම් වලට බය වෙන කෙනෙක් නෙමෙයි. එයාට මේ ලෝකේ දේවල් ගැන කිසිම වගේ වගක් නැතුව දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැප වෙන්න, වැය වෙන්න පුදුමාකාර කෑදරකමකින් වැඩ කරන චරිතයක් බවට පත් වෙනවා. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ දූතකාරය ඉන්නකොට ඇවිල්ලා කියනවා මෙතනින් පිටත් වෙලා යන්න ඔයාව මරන්න බලන් ඉන්නේ. අද හිතන්න ඔබට මට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඔයාව කෙනෙක් මරන්න බලන් ඉන්නවා කියලා අපි මොන තරම් ඇතුළාන්තයෙන් කැඩෙනවද, බිඳිනවද, කලබල වෙනවද? අපි ඒ වෙනුවෙන් කොච්චර බය වෙනවද? ඒ වෙන මොන තරම් දේවල් කරන්න හිතා ගන්නවද? හැබැයි උන්වහන්සේ සත පහකට ගණන් ගන්නෑ. මිෂන් එක කරනවා. කළ යුතු දේ කරනවා. එහෙනම් ධර්ම දූතවරයෙක් කියන රහ අපේ ජීවිතේට අපි අයිති කරගමු.